Hi everyone, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අපි උදෙන්ම පිටත් උනේ නුවර යන්න. ඇත්තටම මේක දවස් 2ක ගමනක්. මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. අපි දැන් ඉන්නේ කඩුගන්නාවේ. අපි නතර කළා පාර අයින තියෙන කඩේකින් උණුමුණු බඩේරින් කරලා කනකම වටපිටාවත් චුට්ටක් බලන්න. මුලින්ම ගියේ දළදා මාලිගාව වඳින්න. මාලිගාව වැඳලා ඉවර වෙලා අපි ආයෙ ගමන පිටත් උනේ අනුරාධපුරයට යන්න. අපි අනුරාධපුරයට එනකොට හවස් වෙලා. අපි මුලින්ම ගියේ කුට්ටම් පොකුණ බලන්න. අපේ පැරණන්ගේ ඉංජිනේරු තාක්ෂණ කුසලතාවය හොඳින් පෙන්වන ස්ථානයක් තමයි කුට්ටම් පොකුණ කියන්නේ. අතීතයේදී ස්වාමින් වහන්සේලා විසින් කුට්ටම් පොකුණ භාවිතා කළ බව විවිධ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඊට පස්සේ අපි ගියේ අබේගිරියට. ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ රජු කළ වලගම්බා රජු විසින් කරන ලද නිර්මාණයක් තමයි අබේගිරිය. අබේගිරිය කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම හා වැදගත්ම බෞද්ධ විහාර සංකීර්ණ වලින් එකක්. එවැගේම ඉතිහාසයේ සඳහන් වන විදියට බෞද්ධ අධ්‍යාපනය, භාවනා හා ආගමික කටයුතු සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විදියටත් අබේගිරිය භාවිතා කරලා තියෙනවා. අද අපේ ගමනේ දෙවෙනි දවස. අපි උදෙන්ම නැගිටලා කිරියාහාර හදාගෙන රුවන්වැලි මහා සෑය වඳින්න ආවා. මට ඒත් ඒ වීඩියෝස් කිසිම දෙයක් ගන්න නම් බැරි වුණා. රුවන්වැලි මහා සෑය එහෙම නැත්නම් ස්වර්ණමාලී මහා සෑය කියන්නේ දොඩුගැමුණු රජතුමා විසින් ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ තියෙන අති පූජනීයම ස්තූප වලින් එකක්. රුවන්වැලි සෑය වැඳ පුදාගෙන අපි ඊළඟට ගියේ ශ්‍රී මහා බෝධියට. බෞද්ධයන්ගේ වන්දනීය හා පූජනීය ස්ථානය තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ පුදාගෙන අපි ඊළඟට පොළොන්නරුවට යන්න පිටත් වුණා. අපි ඊළඟට ආවේ සෝමාවතී සෑය වඳින්න. සෝමාවතී සෑය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසට අයත් පූජනීය බෞද්ධ ස්ථානයක් විදියට සැලකෙනවා. ඒ වගේම සෝමාවතී සෑය කාවන්තිස්ස රජතුමාගේ කාලයේදී කරන ලද ඉදිකිරීමක් බවත් බුදුරජාණන් වහන්සේගේ දකුණු දන්ත ධාතුන් වහන්සේහි තැන්පත් කර ඇති බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. සෝමාවතී සෑය වැඳ පුදාගෙන අපි ආයෙ ගෙදර එන්න පිටත් වුණා.
එහෙනම් අදට ගිහින් එන්නම්. Thank you for watching.